ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා කෝක් විත් ලක්නි YouTube channel එකට. මුලින්ම ඉතින් ඔය පැත්තෙන් තියෙන subscribe button එක ඔබාගෙන යන්න. කොහක නෝ යොබන්න ඕනේ හොඳේ. ඔය බුවා කියලා සල්ලි යන්නේ නැහනේ. එහෙනම් ඉතින් අද අපි හදන්න යමු ලේසියෙන්ම හදන්න පුළුවන් කොත්තුවක්. මොනවද ඉතින් කොත්තු ඉතින් ඉන්දියාප කොත්තු විතරයි අපි හදන්න. මුලින්ම හදන්න පටන් ගත්තේ අපි ලක්නි දුව තමයි. හැබැයි ඉතින් ඔක්කොම ලෑස්ති කරලා දෙන්න උනේ මට තමයි. ඔයාලට කියන්න ලීස් ගහේ ඉඳන් ලූණු ගෙඩිය දක්වා කපන්න උනේ මටනේ. ඒ මදිවට කැමරා කරන්නත් උනා. ඔන්න ඔය විදිහට ඉතින් ලූණු, කරපිංචා, සුදු ලූණු, රම්පේ, අවමිරිස් ටිකකුත් දාලා එහෙනම් හොඳට ටෙම්පරාදු කරගන්නකෝ. ඊට පස්සේ ඉතින් කැරටුයි ලීසුයි දාගෙන 120 විතර හැඳි ගා ගන්නකෝ ඉතින්. දැන් ඉතින් ඔය 120 හැඳි ගෑවිලා පැත්තකින් තියලා ලුණු, කහ, ගම්බිරිස්, කෑලි මිරිස් අවශ්‍ය පදමර දාගත්තොත් හොඳයි නේද? නැත්නම් ඉතින් ඉන්දියාප කොත්තු නෙමෙයි කන්න වෙන්නේ හොඳේ. ඊට පස්සේ ඉතින් තක්කලි කෑලි ටිකකුත් දාගමුකෝ. කියන්න ඕනේ ඉතින් ඔය තක්කලි කෑලි ටික කැපුවෙත් මම්ම තමයි. ඉන්දියාප්ප කිව්වට එළවලු විතරක් කන්න බෑනේ. හීනියට කපා ගත්තු ඉන්දියාප්ප ටිකකුත් දැම්මා. දැන් ආයි ඕක 120 විතර කලවම් කරගන්න. දැන් ඉතින් මස් හොදි ටිකකුත් දාගන්න. කටට සැරට කන්නත් ඕනේ ඕක. හොදි දැම්මට මදි කොත්තු හොඳට කලම් කරගන්නත් ඕනේ. අම්මට සිරි අපේ කෙල්ලට බිත්තරේ දාන්න අමතක වෙලානේ. දැන් ඉතින් ෂේප් එකේ බිත්තරේ පැත්තකින්වත් දාලා කොත්තු හොඳට කලවම් කරගමු. දැන් ඉතින් අවශ්‍ය ඔක්කොම දාලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ බෙදාගෙන කන්න විතරයි. මට කියලා වැඩ ටික ඔක්කොම කරගෙන. පේනව නේද මේකේ ලස්සනට විගානයකට දාගෙන එන හැටි. තාත්තගේ දුවගේ වැඩේ හොඳ නම් කමෙන්ට් එකකුත් දාන්න හොඳේ. ලයික් එකකුත් දාන්න ඒකම. පුළුවන් නම් හදලා බලලා රසයිද කියලාත් කියන්න. හැබැයි බිත්තරේ අන්තිමට දාන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.